සුවිසෙස් මහරු පින්කම් වෙසගේ සිරියසිරිය මැද සිදුවෙද්දී වෙසක් පුන් පොහෝ දින බුදු සසුනට පූජා කළ ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය වැඳ පුදන්නට අදත් සැදැහැතියන් විශාල පිරිසක් එක් වුණා. එම සුවිශේෂී පුණ්‍ය කටයුත්තත් සමග පැමිණෙන සැදැහැතියනට විශේෂිත වූ වත්දන්සැලක් අද දිනය පුරාම ක්‍රියාත්මකයි. දියත පුරා ඒ අනුව කීරිසම්බා බත් සමග මිරිසට සෑදූ කෙලවල්ලා මාළු ව්‍යංජනය, පරිප්පු ව්‍යංජනය, අලබැදුම, පොල් සම්බෝල, පපඩම් ඇතුළු සකස් කරන ලද ප්‍රණීත ආහාර වේලක් මෙම දසැලේදී මනාව සකස් කොට ලබා දෙනවා. මොකද හිතෙන්නේ මේ සංවිධානය කිරීම සම්බන්ධ දන්සල් කමිටුව විදියට? ගොඩක් ලොකු සතුටක් තියෙන මේ වගේ අවස්ථාවට සම්බන්ධයෙන් පින්න ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ඒ උන්වහන්සේගේ අනුශාසනත් එක්ක තමයි මේ වගේ කර්තව්‍යයක් කරන්නේ. අපි ගිය අවුරුද්දෙත් මේ විදිහටම සම්බන්ධ වුණා මේ දන්සල් කමිටුවෙන්. දැන් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් තමයි සියල්ල කෙරෙන්නේ. අපිටත් පින් කරගන්න පින්වල කොටස්කරු බවට පත් වෙන්න කොහේ හරි ඉඳලා අවකාශය හම්බුණා. කී දෙනෙක් විතර එකතු වුණාද දවසේ? අපි ආවා 20කට වැඩි ප්‍රමාණයක් ආවා. මොකද හිතෙන්නේ දැන් මේ වගේ සෑරජන් වහන්සේ නමක් වන්දනා කරගන්න ලැබුණ පහසුකනුත් තියෙනවා. මොකද හිතන්නේ ඒ ගැන? සතුටුයි. මේ වගේ දන්සලයක් හොඳට තේනවා දැක්කාම හරි සතුටක්. අද දවසේ මොකද හිතෙන්නේ මේ පින්කමට එකතු වීම ගම? ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබීම. නිරංජාව මත තෙලිතුඩ එකවර බොහෝ පිරිසකට සුවපහසුව සුපිරිසිදු ලෙසින් මෙම දන්සැලේදී ප්‍රණීත ආහාර වේලක් භුක්ති විඳීමේ අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්. සවනක් රැසට අවසන ඉඩ සැදුවාද ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2569 වැන්නේ වෙසක් පුන් පොහොය දවස නිමිති කරගනිමින් සකල විහාර අංගයන්ගෙන් සමන්විතව ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කිරීම ඊයේ දවසේදී සිදු කෙරුණා. ඉතින් මේ පින්කමට සමගාමීව අද දවසේදී මේ මහා විහාරය වන්දනා කරගන්නට එකතු වෙන පිරිස් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද ප්‍රණීත බද්දන්සලක් අද දහවල් කාලයේ සිට රාත්‍රිය දක්වාම ක්‍රියාත්මක කරන්නට මේ පරිශ්‍රය සූදානම් වෙලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම මේ දන්සල වෙනුවෙන් පැමිණෙන අයවලුන් වෙනුවෙන් විශේෂයෙන්ම කීරි සම්බාබත්, ඒ වගේම මාළු, ඒ වගේම පොල් සම්බෝලයක්, ඒ වගේම අලබැදුම් සහ පරිප්පු, ඒ වගේම පපඩම් මේ ආදී වශයෙන් කෑම සකස් වෙලා තිබුණා. මේ සියල්ලම ප්‍රණීතව සකස් කරලා තිබුණා සහ මේ ආහාර ලබා ගැනීමේදී බොහොම සුව පහසුව ඉඳගෙන බොහොම පිරිසිදු තැනක ඉඳගෙන ආහාර ලබා දීමට නැත්නම් ආහාර භුක්ති විඳීමට වටපිටාව සකස් කරලා දීලා තිබුණා.